ඔන්න ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ මගේ කැටලොග් එකට අලුතෙන්ම එකතුණු අයිටම් එකක් හැදුනේ කොහොමද කියලා බලන්න. මේ අයිටම් එක හදිස්සි ආපු ඕඩර් එකක් නිසා හැදුන ඕඩර් එකක්. මේ කස්ටමර් පහවදා ඕනේ කියලා තමයි ඕඩර් එක දුන්නේ. මට ඒ ඕඩර් එකට බෑ කියන්න බැරි නිසා මම බාරගත්තා හදන්න. මම කලින් ලිලි රැප්ස් හදලා නෑ. සිංගල් ෆ්ලවර් රැප්ස් වලින් රෝස් රැප් එක විතරයි හදලා තියෙන්නේ. මේක ගියේ කන්වොකේෂන් එකකට යාළුවෝ 5 දෙනාට දෙන්න. ඉතින් උදේ පාන්දර නැගිටලා හදිස්සියෙම ඕඩර් එක හදන්න ගත්තා. මේ ලිලි ෆ්ලවර් එකට මං හරිම ආසයි. මොකද අයි ෂැඩෝ වලින් පොඩි බ්ලෂි ලුක් එකක් අරන් තමයි මේක හදන්නේ. හරිම ලස්සන ලුක් එකක් තියෙන ෆ්ලවර් එකක්. මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට බලන්න පුළුවන් කොහොමද ෆයිනල් අවුට්පුට් එක ආවේ කියලා. මෙතන ලිලි රැප්ස් 5ක් තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට දැන් මගෙන් මේ ලිලි රැප් එක ගන්නත් පුළුවන්. මේ බ්ලෂ් එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන් ඔයාලා කැමති විදිහට. ටීචර්ස් ඩේ එකට, බර්ත්ඩේස් වලට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න මේ හැම අවස්ථාවකටම බජට් එකට ගැලපෙන පුංචි කියුට් අයිටම් එකක් තමයි මේ සිංගල් ෆ්ලවර් රැප් එක. ඔයාලා ඕඩර් එකක් දානවා නම් පොඩ්ඩක් කලින් ඕඩර් එක දාන්න ළමයි. එතකොට ඔයාලටත් ලේසි අපිටත් ලේසි. ඉතින් මේ විදිහට තමයි මේකේ ෆයිනල් ලුක් එක තියෙන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සනයිද කියලා.